සුබ දවසක් කියලා ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්න අපේ Daily Ride SL YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඇවිල්ලා ඉන්නවා රත්නපුර දිනේෂ් TVS ආයතනයේට. ඉතින් අපි වෙනදට ගේන්නේ මෝටර් සයිකල් ගැන. සාමාන්‍යයෙන් පෙට්‍රල් වලින් දුවන මෝටර් සයිකල්. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා වෙනසකටත් එක e-bike එකක්. ඒ වෙන මොකවත් නෙමෙයි TVS Orbiter. Looking for a piece of mind. I've been trying to redefine life. I can see the signs. Word is going to see me. ඉතින් අපි මේ බයික් එකේ ඕවරෝල් අපියරන්ස් එක ගත්තාම ලස්සන කියුට් ලුක් එකක් ලබා දීලා තියෙනවා. අපිට සමහර බයික් වල ලොකු මේ බොඩි කිට් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ හරිම කියුට්, හරිම මිනිමලිස්ටික් ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි බලමු බයික් එකේ ෆ්‍රන්ට් අපියරන්ස් එක කොහොමද කියලා. මෙතනින් බලා ගන්න පුළුවන් වයිසර් එකක් ලබා දීලා තියෙනවා ප්ලාස්ටික් වලින්. ඊට අමතරව අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ලස්සන ෂේප් එකක් තියෙන හෙඩ්ලයිට් එකක්. මේක ඔන් ලයිට් විදිහට තමයි එන්නේ. ඒ වගේම අපි මෙන්න මෙතනින් ඒත් එක්කම පහළට යනකොට අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් TVS logo එක paste කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඒරියා එකෙන් අපිට day time running light එකකුත් බලා ගන්න පුළුවන්. ඒක බයික් එකේ තියෙන look එක appearance එක හොඳ premium look එකකට අරන් තියනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට පහළට ආවම මෙතන අපිට බලා ගන්න පුළුවන් telescopic fog set එකක්. ඉතින් අපි මෙන්න මේ සෙක්ෂන් එකට ආවම අපිට බලා ගන්න පුළුවන් බයික් එකට ඩ්‍රම් බ්‍රේක් පද්ධතියක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේකට CBS කියන ටෙක්නොලොජි එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා බයික් එකේ පිටිපස්ස බ්‍රේක් ඇප්ලයි කරාම ඉස්සරහා සහ පිටිපස්ස කියන බ්‍රේක් දෙකම ඇප්ලයි වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා සේෆ්ටි සයිඩ් එකෙන් කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාට හරිම පරිස්සමෙන් බයික් එක රයිඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බයික් එකේ මීටර් කන්සෝල් එක ළඟට ආවම අපිට මේකේ ගොඩක් ෆීචර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම බයික් එක ඔන් කරාම අපිට ලස්සන කලර්ෆුල් LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. අපි මේකේ මෙහෙම තිබ්බට අපිට මේකේ මෝඩ්ස් දෙකක් ලබා දෙනවා බයික් එකේ. සිටි මෝඩ් එකයි එකෝ මෝඩ් කියලා මෝඩ්ස් දෙකක් බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෝඩ්ස් චේන්ජ් කරන ස්විච් එක. ඒකට මෙතනින් පාකින් ස්විච් එක බලා ගන්න පුළුවන්. මෙතන කට් ඇන්ඩ් ස්ටාර්ට් ස්විච් එක බලා ගන්න පුළුවන්. මෙතන ලෝ බීම් හයි බීම් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එකේ තියෙන තවත් ප්‍රධානතම ෆීචර් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් cruise control කියන ෆීචර් එක. ඉතින් අපි වෙන බයික් වල ගොඩක් දකින්නේ නැහැ මේ ෆීචර් එක. ඉතින් මෙන්න මේ TVS Orbiter ස්කූටි එකට ලබා දීලා තියෙනවා මේ cruise control කියන ඔප්ෂන් එක. ඉතින් long ride යන කෙනෙක්ට හරිම වැදගත් ෆීචර් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සරලව කිව්වොත් ඔයා long ride එකේදී ඇක්සලරේට් කරන එක අපිට නවත්තලා අපිට පුළුවන් බයික් එක විසින් normal දෙන බයික් එක විසින් අඳුරගත්ත ස්පීඩ් එකකින් අපිට මැනේජ් කරගෙන ඒක අපිට පාඩුවේ යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් හෝන් එක. මෙතන ටර්න් ඉන්ඩිකේටර් ස්විච් එක. අපිට ඒ වගේම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් USB charging port එකක් ලබා දීලා තියෙනවා. මෙතනින් ලබා දීලා තියෙනවා පොඩි luggage area එකක් ලබා දීලා තියෙනවා. ඔයාලට ඕන කරන documents අර මේ මොනවා ඕන දෙයක් දාගන්න පුළුවන්. ඒක අපිට මෙන්න මෙතනිනොත් තව weight එකක් මොනවා හරි ඔයාලා බෑග් එකක් අරගෙන යනවා නම් ඒ වගේ දෙයක් එල්ලගෙන යන්න පුළුවන් ෆීචර් එක ලබා දීලා තියෙනවා. මෙතන max weight එක ලබා දීලා තියෙනවා 3 kg කිලෝග්‍රෑම් 3ක බරක් මෙතන දාන්න පුළුවන්. ඉතින් අපි බයික් එකේ මෙන්න මේ ඒරියා එකට ආවම අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් charging port එක ලබා දීලා තියෙනවා බයික් එකේ. එතකොට මෙන්න මෙතනින් අපිට පුළුවන් බයික් එකේ සීට් එක ඕපන් කරගන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන icon එක දීලා තියෙනවා. අපි බයික් එකේ සීට් එකත් ඕපන් කරලාම බලමු මේකේ බූට් ඒරියා එක කොහොමද කියලා. අපි බයික් එකේ අපි සීට් එක ඕපන් කරගෙන බලමු මෙතන තියෙන බූට් ඒරියා එක කොහොමද කියලා. 34 ලීටර් බූට් ඒරියා එකක් අපිට මෙන්න මේ බයික් එකේ ලබා දීලා තියෙනවා. ඉතින් අපිට දැනගන්න ලැබෙන ආරංචිය අනුව මෙතන හෙල්මට්ස් දෙකක් ඔයාලට පහසුවෙන් දාගෙන යන්න පුළුවන් ඊට පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතන ෆස්ට් එයිඩ් කිට් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ටූල් කිට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බයික් එකේ සයිඩ් අපියරන්ස් එකට ආවම අපිට මෙන්න මෙතනින් ටර්න් ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන බොඩි පැනල්ස් ලබා දීලා තියෙනවා. ලස්සන ග්‍රැෆික්ස් එක්ක. ඉතින් මේත් එක්කම මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. රෑට ඔයාලා යනකොට රිෆ්ලෙක්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් බයික් එකේ ලබා දීලා තියෙන සේෆ්ටි ෆීචර් එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ සයිඩ් එකෙන් ආවම අපිට බලා ගන්න පුළුවන් මෙතන සයිඩ් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ලබා දීලා තියෙනවා පිලියන්ට ෆුට් පෙක්ස් එකක් ලබා දීලා තියෙනවා. දෙපැත්තෙම දීලා තියෙනවා ෆුට් පෙක්ස්. ඉතින් බයික් එකේ අපි සීට් එකට ආවහම මෙන්න මෙතන ෆ්ලැට් සීට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දෙන්නෙක්ට හරිම පහසුවෙන්
මේ බයික් එකේ ගමන් කරන්න පුළුවන් හොඳ පළලක් හොඳ දිගක් ලබා දීලා තියෙනවා මේ බයික් එකේ සීට් එකට. ඉතින් අපි බයික් එකේ මෙන්න මේ ෆුට්බෝඩ් ඒරියා එකට ආවම අපිට හොඳ ලෙග් ස්පේස් එකක් එක්ක තියෙන හොඳ ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ලොන් රයිඩ් කරන කෙනෙක්ට හොඳ උස තියෙන කෙනෙක්ට උනත් පහසුවෙන් බයික් එක රයිඩ් කරන්න පුළුවන් කියලා අපිට මෙන්න මෙතනදී අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් අපි සීට් එකේ මෙන්න පිටිපස්සට ආවම මෙතන පිලියන්ට ග්‍රැබ් හෑන්ඩල් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් කිසිම බයක් නැතුව අල්ලගෙන යන්න පුළුවන් මෙතනින්. එතනින් අපිට පහට ආව මෙන්න මෙතන TVS logo එක ස්ටිකර් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් අපිට බලා ගන්න පුළුවන් ලස්සන ලයින් එකක් වගේ ලබා දීලා තියෙනවා. බ්‍රේක් ලයිට් එක, ටේල් ලයිට් එක, ඒ වගේම දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් අපිට ටර්න් ඉන්ඩිකේටර්ස්. අපි එතනින් ටිකක් පහළට ආවහම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් නම්බර් ප්ලේට් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඊට යටින් බලා ගන්න පුළුවන් නම්බර් ප්ලේට් එක. ඒත් එකම මෙතන බලා ගන්න පුළුවන් මඩ් ගාඩ් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මඩ වදින්න නැති වෙන්න හරිම ලස්සනට ඔයාගේ ගමන යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඒරියා එකෙන් අපිට බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් කවර් එකක් ලබා දීලා තියෙනවා. මේ පැත්තට අමතරව එහා පැත්තටත් ඒ වගේම ලබා දීලා තියෙනවා ප්ලාස්ටික් කවර් එකක්. අපිට මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් ඩබල් ෂොක්ස් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය අනිත් ස්කූටර්ස් වල අපිට මේ වගේ ඩබල් ෂොක් එකක් බලා ගන්න හරි අමාරුයි. හැබැයි මේ බයික් එකට පිටිපස්සට ඩබල් ෂොක් ලබා දීලා තියෙනවා මොනෝ ෂොක් එකක් වෙනුවට. ඉතින් e-බයික් එකක් කියවම ගොඩක් අයට එන තව ප්‍රශ්නයක් තමයි බයික් එකේ බැටරි එක ගැන. ඉතින් මෙන්න මේ TVS Orbiter එකට කිලෝවොට් 3.1ක බැටරි පැක් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි IP67 dust and water resist බැටරි එකක් තමයි ලිතියම් අයන් බැටරි එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් වැස්සෙන් දූවිල්ලෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට බයික් එක ඕන රයිඩ් එකක් යන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ගොඩක් අයට එන තවත් ප්‍රධානම ගැටලුවක් තමයි ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ e-බයික් එකකින් කොච්චර දුවන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ e-බයික් එක ගත්තාම අපිට ඉන්දියාවේ රයිඩින් ටෙස්ට් රයිඩින් වලදී අපිට කියලා තියෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 158ක දුරක් ධාවනය කරන්න පුළුවන් කියලා එක ෆුල් චාර්ජ් එකකින්. ඒ වගේම හැබැයි අපි රියල් වර්ල්ඩ් එකට ආවම රියල් වර්ල්ඩ් රේන්ජ් කියලා ලබා දීලා තියෙනවා. එතකොට එතනදී අපිට කිලෝමීටර් 115ක වගේ දුරක් මේ බයික් එකේ ෆුල් චාර්ජ් එකකින් කිසිම ප්‍රශ්නයක් නැතුව ගමන් කරන්න පුළුවන්. ඉතින් ආල් පේන මම දැන් නැගලා ඉන්නේ TVS Orbiter එකේ. ඉතින් මේ බයික් එකේ මිලිමීටර් 760ක සීට් හයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මිලිමීටර් 165ක වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් රළු පාරක වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව සැප පහසු රයිඩ් එකක් දාන්න හොඳ බයික් එකක් විදිහට අපිට මේක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපි බයික් එකේ මෝටර් එක ගැන කතා කරනකොට බැටරි එක වගේම තවත් වැදගත් දෙයක් තමයි බයික් එකේ මෝටර් එක. බයික් එකේ මෝටර් එක 1.8 කිලෝවොට් මෝටර් එකක් ලබා දීලා තියෙනවා. මේකේ පීක් පවර් එක 2.5 දක්වා අපිට හදිස්සි ඇක්සලරේට් කිරීමකදී අපිට ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි කලින් කිව්වනේ මේ බයික් එකට රයිඩින් මෝඩ්ස් දෙකක් වෙනවා කියලා. එකෝ සහ සිටි මෝඩ් එක. එතකොට එකෝ මෝඩ් එකේදී අපිට පැයට කිලෝමීටර් 45ක් අතර වේගිකුත් අපිට සිටි මෝඩ් එකේදී පැයට කිලෝමීටර් 60ක් දක්වා වූ උපරිම වේගයකටත් ළඟා වෙන්න පුළුවන් කියලා මෙන්න මේ බයික් එක නිෂ්පාදනය කරපු TVS ආයතනය විසින් සාතික කරලා තියෙනවා. ඉතින් අපි TVS Orbiter එක ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි මෙන්න මේ මීටර් කන්සෝල් එක ගැන. ඉතින් අපි බලමු මේකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපි බලමු 1 by 1 මේ මොනවද කියලා. ඉතින් අපි බයික් එකේ මීටර් කන්සෝල් එක ගැන කතා කරද්දී අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් turn indicators බලා ගන්න පුළුවන් left and right විදිහට. එතකොට මෙන්න මෙතන අපිට ලබා දෙලා තියෙනවා high beam indicator එක. ඒත් එක්කම අපිට එහා පැත්තට ආවම අපිට බලා ගන්න පුළුවන් side stand indicator එක. මෙතන අපිට ලස්සනට ලබා දෙලා තියෙනවා TVS logo එක. අපිට එහා පැත්තට ආවම අපිට බලා ගන්න පුළුවන් check engine light එක. හැබැයි මේකේ බයික් එකේ මෝටර් එකක් වෙන නිසා මම හිතනවා මේක check motor light එක. ඒ කියන්නේ බයික් එකේ මොකක් හරි fault එකක් ආවම මේ light එක blink වෙන්න පුළුවන්. ඒ වගේම ඊටත් එහා පැත්තට ආවම අපිට මෙතන cruise control blink එක බලා ගන්න පුළුවන්.
ඉතින් අපි බයික් එකේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් බැටරි එකේ තව පවර් එක කොච්චර තියෙනවද කියලා. අපිට මෙතනින් එතන එක බලා ගන්න පුළුවන්. එතන යටට ආවම අපිට බලා ගන්න පුළුවන් ඕඩෝමීටර් එක. එතකොට බයික් එක කිලෝමීටර් කීයක් දුවලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් ට්‍රිප් A, ට්‍රිප් B, ඒ වගේම DTE. ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් බැටරි එකේ දැන් තියෙන පවර් එකෙන් බයික් එක තව කිලෝමීටර් කීයක් දුවන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකත් රයිඩර් කෙනෙක්ට තමන් යන රයිඩ් එක හරියට මැනේජ් කරගෙන පහසුවෙන් රයිඩ් එක යන්න පුළුවන් ෆීචර් එකක් විදිහට අපිට මෙන්න මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් දැන් බයික් එක තියෙන එකෝ මොඩ් එකේ. ඒ වගේම ඔන්න දැන් සිටි මොඩ් එකට බයික් එක චේන්ජ් වුණා. ඉතින් මේ රයිඩින් මොඩ්ස් ලබා දීම තුලින් බයික් එක රයිඩ් කරන කෙනාට හරිම පහසුවෙන් දැන් Taman ට්‍රැෆික් එකේ යනවා නම් ඒ මොඩ් එකට ඉතින් ලොං ඩිස්ටන්ස් ලොං රයිඩ් එකක් යනවා නම් Tamanට කැමති විදිහට Tamanගේ මොඩ් එක මාරු කරගෙන බයික් එක පහසුවෙන් රයිඩ් කරන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ තියෙන තවත් ෆීචර් එකක් විදිහට Smart X Connect කියන Bluetooth connectivity feature එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ Hill Hold Assist කියන තවත් ෆීචර් එකක් බලා ගන්න පුළුවන්. ඒක මේ බයික් එකට විශේෂ වෙච්ච පහසුකමක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා බයික් එක කන්දක බෑවුමක නතර කරගෙන ඉඳලා බයික් එක ඉස්සරහට ගද්දි බයික් එක පිටිපස්සට යමින් තොරව ඔයාලට බයික් එක ඉස්සරහට රයිඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බයික් එකේ wheels ගැන කතා කරද්දි අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් 14 inch black color alloy wheel එකක් ලබා දීලා තියෙනවා 90යි 80යි 14 ප්‍රමාණයේ ටයර් එකක් එක්ක. ඉතින් ඒ වගේම අපි පිටිපස්සට යනකොට අපිට rear wheel එක බලා ගන්න පුළුවන් 12 inch rim එකක් එක්ක 90යි 12 ප්‍රමාණයේ ටයර් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ බයික් එකේ තියෙන තව ෆීචර් එකක් තමයි forward and reverse mode එක. ඉතින් අපි ඒක චෙක් කරලා බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. අපි මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වොට් 950ක charger එකක්. ඉතින් ඔයාලට මේක බයික් එක ගෙදරදී වුණත් හරිම පහසුවෙන් charge කරගෙන ඔයාලගේ ගමන් බිමන් යන්න පුළුවන්. ඉතින් අපි මේ TVS Orbiter බයික් එකේ charging time එක ගත්තාම සාමාන්‍යයෙන් 0 ඉඳලා 80ට charge වෙන්න පැය 2යි මිනිත්තු 45ක වගේ වෙලාවක් යනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ Orbiter එකේ ඔයාලට ගන්න තියෙන කලර්ස් මොනවද කියලා. ඉතින් මම දැන් මෙන්න මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා කලර්ස් දෙකක්. එකක් නියොන් ග්‍රීන් කලර් එකත් අනිත් එක බ්ලූ කලර් එකත් ගෙනල්ලා තියෙනවා. ඉතින් මීට අමතරව ඔයාලට කොපර් කලර් එකකිනුත් ටයිටේනියම් කලර් එකකිනුත් කලර්ස් දෙකකින් තවත් බයික් දෙකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ මිල වෙන්නේ රුපියල් 5,99,000යි. ඉතින් ඔයාලට මේ බයික් එක අදම වුණත් පහසුවෙන් රැගෙන යන්න පුළුවන්. ඉතින් අද අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා රත්නපුර දිනේෂ් TVS ආයතනයට අපිට මේ රිවිව් එක කරන්න මේ බයික් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඉතින් අලුත් බයික් ගැන ලංකාවට අලුතෙන් එන බයික් ගැන අලුත් තොරතුරුත් එක්ක අලුත් වීඩියෝස් වලින් අපි හම්බ වෙමු මේ Daily Ride Estate.